Hey yo, ladies and gents. ඔන්න එහෙනම් ආවා අදත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන. So ඉතින් මොකද වෙන්නේ? හොඳ ඉන්නනේ. ස්පිරි. හොඳ යාතල්ලගේ chill එකේ ඉන්න. ඉතින් ඒකත් එක්ක අලුතෙන් එකතු වෙන කොල්ලෝ කියලා ඉන්නවනම් ඔහොම subscribe කරලා අපි යමු අද වීඩියෝ එකට. Okay, fire letters. One word. It's your boy Gasta. That little mouse, 'cause I'm an albatross. I'm an albatross. ෆිල්ම් වල තියෙනවා අපි ඇත්තටම කරන්න ගියාම මොකක්ද වෙන්නේ? Okay. තවදින් අතරින් බිම දිගේ යන්න තිබ්බනේ. ටයිම් එකට බැරි වුණත් බගද. ඔව් වගේ කාලකන්නේ තාපාඩු කරගන්න නැත් එක්කේ කියලා. යකෝ ෆිල්ම් වල ගුරුත්වාකර්ෂණ කේස් දැන් හින්දි ෆිල්ම් එකක් ගනින්. ඒකේ ගුරුත්වාකර්ෂණේ නෑ. එක රටවල් වල ගුරුත්වාකර්ෂණේ හොයාගත්ත විදිහ වැරදි. හිතන්න ඕනේ. ඒක කරන්න කලින් ඒ රටේ මේව දැනගන්න ඕනේ. බලමු ෆිල්ම් එකේ තියෙන ෆයිට් සීන් ගෙදර ඉන්නකොට තනියම රඟපාලා බලන අවුරුදු 10 මම. ඕකේ. ඩිෂ් ගානේ. ඕකේ. මේ පාරල ඒ කාලෙදි මම ඔයගේ සීන් නැති කේල් ගස් වලටවත් ගාන. මේ අඩිය වල වැඩිය පෙන්නන්නේ නැහැ. මේක කොටාගෙන් උස්සප් එකක් වදටත් දැන්න මේ කිස්සේ මං කියලා මම මෙහෙට ආවෙන් පස්සේ දැක් ඔය වැඩ නැහැ. අරුන්ගේ දේවල්. අනිකර කාම්මා. මහල කොය ගන්න අවුරුදු 50ක් 45ක් ද ඉතින් තාම පොඩි ළමයි. ඒ මොකක්ද? සස් මහත් දඩුපියක් මං හිතන්නේ දකුණු අප්‍රිකාවේ වගේ එකෙක්ගේ ගෑණියෙක් දුවේද? yes. අචින්ති තම්පති අම්මා what? ඕ කම්මැලි බා මොකක් හරි ගියහන්. තම්පි භාවත්තේ තම්පි වෙනස්සත් උටනවාරේ අපේ හිතන්න විදියට හොරම රිසල්ට් එකන්නේ නැතයන්ත එක වැඩකුත්න අපිටම කෙලවල ගෙවල් වලන්නත් අපිට කෙලවන ගම්බලාගෙන ඉන්න ඒ ඔයිතගේ නම නට ඇදගන්න තම්පි වෙනස්සත් කොල්ල පිරිවිසතා රෙන ගබන්ද බංගොය කියන්නේ දැනයි හාමුදුර හිතල කරට ඒවා චංබල වාර කිරියෝ බා ඕන්නෝකතා ප්‍රශ්නය ඔලත් මම්මක හින්න වෙලා සත්‍රින් ඉන්න පරුචෝචන වලින් කමෙන්ට් නොද ඔව්වෝ පුුණුවර්පක ඇලිස්තෙන් වරි නටන්න නටන්නකෝ මගේ අන්පහනවාගේ ඔබ ඉන්න හැමදාම සන්තෝසෙන් සුදු නෑනාමගේ තෝවටෙන්න බැහරි පොඩ්ඩක් ඔයානටන්න තිනිසා මම මෙතන පටි සපෝට් ඇදන්න වෙන මෙතන උම්මද සු කෙල්ල නම්බර් එහෙම දාගත්තනාගේ උත්තමයෝ ආමීති කැරකෙන්ඩ බා අවංගක මාදරේ නම් කතා කරන්න එච්චරයි කතා ඌ කැමතිනයි ලස්සන කවු දකින චින්ති තම්පි භාවති මෝලක පෙරනිමිති අත්ත බාල කියෙන පුක බාල කියන හැරණ විද්‍ය බාල කියන දැක්කරේ සේද යාලුව සේරම කසාදමදල මම විතරක් ඉතුරු නම් ඕකේ මනරම් සීනකීමන් වෙන අර උඩ්ලයි Come on, chill bro, chill. ගැබ්බත්තයි කාගෙත්තර අඳුර නොකෙන් වෙඩි නොක්කොම කාගලා නටලා කියලා ඒ වගේ කාලා සල්ලිත් නොදේන තිබ්බනම් තාත්තට හරි නිදහස් ජීවිත පේනනේ අංකල් පුල් චිල් එකකින්
selfie with Sajid. කාලෙකින් දැක්කේ නෑ. සජිත් දැක්කම උඹට selfie ගන්නවද? උඩට මල්ල. Okay. උඹලා ටේප් කරගනින් බං අවුලක් ලක් නෑ. නෑ. උඹලා ටේප් කරගනින්. යකෝ මන් බං selfie කියන්නේ බං මේවා තනි කර මේ තරුංගල් යනවා වගේ මේක. වෙලාවට නර්ස්ලා මේ උඩට එන කම්මැදක් තියෙන. පිවිමැද්ද මාරිත් එක්ක වගේ ගැහුණා තනි කරවයි. බෝක්කුවම පේන. I hate your taste in music. I hate your taste in music. Single එක. Okay. Windows ya. Kamu. Tak. Ada yang itu sih. මුගේ වටේ තිබ්බ ඔක්කොම ලියලා ඒකට ඉස්සරහින් තා කුණු වර්පයල්ලි Windows පොන්නයා. ස්මෝකා කොහෙද නැති ලෙඩ් බල්දියක් බදාගෙන අපිටත් පව් පුරවනවා. අපේ කාලේ යශෝද. What? යශෝද නේ. ගන අවල් දාන වැලපෙනව අද කුක්කා හිදොන කොටියා කුත්තා නුඹල කියූ ඒ කුට්ටා වෙනවා දසක බුද්දා. වන්දිනා. Yo, what's that brother? පොඩි බැල්ලිටත් ඉන්නට කියපන්න කරා යන්තිවට කියන්නේ. මේ කලින් බුදු බව පතුපුවයිද? Oh my god bro. What the? බුදුම ගේමක් ගන්න බුදු කරගන්න මිනිස්සු. සනි උකෙන් hina නැති. මන්දන් කියන්නේ මේ ගෑනුන්ට උදේ රැප් කියන්න දෙන්න උදේ මම දැක්ක මේ මෑතක අලුතිනුම් සෙට් එකක් අලුතිනුම් අප්පෝ කක්ක පැකට් රැප් එපා කරන කවුද මුන්ට රැප් කරන්නේ රාණි දැන් ඔබ බං අද ඉඳන් ඔක්කොටම දානවා මං වයි මට රාණි දෙන්නේ නැහැ කිසිම කෙනෙකුට ලස්සනයි කියලා දාන්න දෙන්නෙත් නැහැ බුදු සරණයි කියලා දාන්න දෙන්නෙත් නැහැ ඒක දාන්න එයා මට කියලා දෙන්නේ පිරිමින්ට ඕන එකක් දාන්න ගෑනුන්ට දාන්න එපා කියලා තමයි එයා මට කියලා දෙන්නේ රාණි කිව්වේ එහෙම පිරිමින්ට දාන්නෙත් නැහැ ගෑනුන්ට දාන්න මෙන්න දැන් අද ඉඳලා පටන් ගත්තා දාන්න දැන් දානවා මොකද දන්නවා මෙයා පිරිමින්ට දාලා තිනවා මෙයා ලස්සනයි වා ලස්සනයි අනමිය ඉතින් එයාට මට දාන්න බෑ නම් එයාට දාන්න බෑනේ මේ ප්‍රශ්නේ තාම ඇදෙනවා මතක නෙවෙයි මම ඩක්කත් තරද නෑ මාපයා කියන විදියට දැන් යා නටන්න මට බෑ මේක කාටත් බුදු දෙයක් ඉතින් මෙයා පොදු මට දෙයක්. බයිනවා ගෑනුන්ට දාන්න බලු ලස්සනයි කියලා ආදරේ මේ බුදු සරණයි කියලාත් ගෑනුන්ට දාන්න බලු පිරිමින්ට දාන්න මම පිරිමින්ට දාන්නේ නෑ එපා කතාව දැන් මෙයා දාලා මෙයාට පුළුවන් මෙයා ගෑනුන්ටත් දානවා පිරිමින්ටත් දානවා මට නීති දැම්මේ දෙවියන්ටම දාන්න බෑ කියලා හරි මෙයාට එක මිනිහ දාලා දුන්නා ආදරේ කියලා හරි දැන් මෙයා ඒ මිනිහට කොමන්ට් තුනකුත් දාලා කොමන්ට් තුනයි උඩින් දාලා ආදරේ කියලා උඩින් ආදරේ දැන් දාන්න ඕන කෙනෙක් මට දාන්න හරි මට ඕන කෙනෙක් ඕන දෙයක් දාන්න මම සතුටින් බාර ගන්නවා මම එහෙම තමයි රාණි ඇත්තම පිස්සු ගෑනියා ඔව් මම ඉන්න ඕගොල්ලොත් එක්කලා මට වැඩක් නැහැ කියන දේ අහන්න නැත්තම් ඕනේ අංකල් ඔයාගේ පළවෙනි කතාවේදී මට තේරුණා රාණි වැඩ කරන අංකල් දැන් දාන්න අංකල් දැන් අහුවෙන එකට දාන්න අංකල් රාණිට අහුවෙන්න දාන්න යන්න එපා ඕකටත් අපිට මේව තමයි තියෙන ප්‍රශ්න ගෑනුන්ටයි පිරිමින්ටයි කලින් දත් ටික දාගෙන රාණිට වන්න දතේ ප්‍රශ්නේ බලන්න රාණිට දත් තමා කෙලවෙන්නේ රාණි ඉම්බර් ඉවරයි ගැස්ටව් මොකද කීසේ කේක් කෑල්ලක් කාලා බලමු කාලා බලමු හැපුවෙත් නේ ඔඩේ අඩේ ආස හිත නෑ ඒකට විජ කේක් නෝවල් කෑ මෑ නම් සැබවීම දංකකාරයි වගේ දක්ෂ ගෑල්ලන ඒකට කියනනේ යා ගොඩක් දක්ෂයි වැඩේට කැස්සාර ඒක ප්‍රශ්න නෑ මචං කොම්ම වටිනා වෙලක් හම්බුණා යාළුවනේ
දාහතරන්න දෙකක්ද වීඩියෝ එක හෙල්ලිලා නැත්තා එච්චර මට හම්බ වුණා හරි අපූරු වැලක්. ඒක හරි භයානක වැලක්. ඕකම හෙල්ලියන්කෝ මගුල් මෙහෙත් ඉතින් මාර වැල් තමයි තියෙන්නේ. අයියෝ වැඩියේ මේකත් එක්ක කොට්ටු වෙන්න එපා. සොරි තමයි එහෙම වුණත්. මොනවන්නත්තද හැමදාමත් කියන්න වගේ අපිට රෙන්නයි නාන්නයි යන තැන රෙවන්නයි කැලේරෙන්නයි කියල දෙන්න ඉන්න එකම අක්කා වෙන කවුරත් අපිට කැලේරෙන් උගන්නම කෙනෙක් ඉන්නද නෑව අපිත් ආසාගේ වැල බලන්න කැලේ කරපතයින්දී නියෝද ගොල්ල අපිටත් වැලක් පෙන්න්නන්නකෝ ඔයාගේ ඒ බ්‍රෝ කම්ඩවන් ප්‍රදයෝ ගැලපෙනවා ආත්ම ආරක්ෂක සටන් කලා ඕකේ අම්බෝ ඒ කටන් කරන එක තනික දමනයම කරන්න දන්නේකි මෙම් ටැක්ගෙද්දිම ගානා මේක ඇත්තර හොඳ සටනම් බලන්න පුළුවන් වීඩියෝ හොල්ලන්න නැතුව වීඩියෝ කරන්න එච්චරයි මට කියන්න දෙන්නේ වටින දේ සටන් කරලා සාමාන්‍යයෙන් හැමමනුස්සෙක් එක්කම ජානගත වෙනවා පුරුදු පුහුණු කිරීම තමයි මචං වැදගත් වෙන්නේ අඩි 4990 ඉඳන් ඒ ෆීලින් එක ෆීලින් නෙමෙයි ෆීලින් එක නේ ඕකේ මේඹට ඕන මේ ඔබට ඔය ෆිලින්න එක නෙමේ ඕන මේ වකුගඩු නරක් වෙලා තියෙන්නේ කාමකාපායටයිනේ පිත් මේ ලංකායි උසම තැනත් වූ කරපු මිනිස්සු අපි අපිට කියන්නවා වේ ෆිලින් ගැන මේ ඊළඟට එන්න තියෙන බ්ලොග් එකත් මාස 4කට විතර කලින් කරපු එකක් ඒකෙත් තියෙන යම් තැනක ඔය වගේ සිදුයි උඹගේ මේ මුත්‍ර ගල්ද දන්නෙත් නැහැ නැත්තම් වකුගඩු වලද දන්නේ නැහැ පොඩ්ඩක් වතුර බීල වෙලා මැරලා බලපන් චූ හරියට යනවා කියලා තක් මේ ගස්තුඩ ගල්ුඩ මේ කඳුඩ යන්න නෙමෙයි කැලේම පිපිලා කැලේම පරවෙන්න මල් ඕකේ සංවර සසර ළඟ නිරයම ඔබව මාදනී වරහන් නොමැති ආතර ගිය නුඹ ගැයුවේ මන්න දන්න කොටා නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි මූට කොය සිද්ධයක මූට තාල්ට අප්පඩියක්කත් ගන්න කනින් අර පොල්ල ගනින්කෝ ඒම කියන්නේ දන්නතු මිනිත් තුනවේනය චක් සිින්දු කියවලස එන්නේ ඔයකට කියන්න තුනට ඇත්තර පුළුවන්ද දන්න ඉන්නෑ මුණයාර අන්න සමහරුවට කැලේම පිපිලා කැල පැලේම පරවෙන්න ඕන මල් තියෙනවා මේ විත්වා මේ අයිති ඒ අයිවලින් අවත්තිද අය අඩෝ මෙහෙම දෙයක් බලාපොරත්තුනේ නෑ සාට්ටු අප්පෝ ගංජු අනේ මම මෙතන ඕනේ ඉන්න පූසෙක් නෙමෙයි අනේ මේ මොකද්ද කරේ වැරදීමක් කළා අනේ මාව එළියට ගන්න මං ඔයා වුණා නම් කවදාවත් ඔය විදියට කෑ ගහන්නේ අපි කෑ ගහනකොට පිස්සුට කැමති නෑ ඈ ඔයා දන්නවද ඔය විදියට කෑ ගහපු පූසෙක්ට මොකද කරේ කියලා ඒක නම් හිතා ගන්න බෑ මොකද්ද කරේ අනේ ජෝන් ඔයා මේක දැනගන්න ඕනේ මේක පුදුම අසාධාරණයක් වෙන්නේ අයියෝ මොකද්ද මේ අපරාධේ මානසිකව වැටෙනවා නිදහස් කලද මේ අනිත් පුදලත් සාට ඇත්තර උඹනම්මා ජරත් තිරසරික්ක ඉඩැල්ලක් ඇත්තරම ගොහෙන් ඔයන්න ගොහෙන් කෑලි දාලා ඔොයිත් දාලා ්‍රේට ඩැල්ල ඇල්ල පිරි හින්දි සින්දුවක් අහමුත්ත අහමූ छन छन बदले तोहरा मिजाज रजऊ धोखेबाज रजऊ छिनराबाज रजऊ වා සින්දුව කියන්න रजऊ दुखाना වමට රෝගෙනගෙන ඉන්න
ඒතරම් හිතන්දකින්නේ අවිත්තකින්න ඔරෝගෙන එක්ෂණ සිින්දු තේරන අවුලක් නෑබන් තීරුණනං එච්චරයි අය රීලෝඩ් දාගෙනත් ඉවරයි වයි අශී අනුරාධාගේ ඇත්තම ස්වරූපය තමයි මේ ඔයාලා දකින්නේ. අශී අනුරාධා මේකප් තට්ටුවක් යට ඉන්න අර ලස්සනයි කියලා කියනවා. මම දන්නේ නැහැ ලස්සනයි නැද්ද කියලා. මම ලස්සන නැහැ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. දහම්පොඩ් මොකෙක් මෙයාද oh my god bro what serious case නේ එතකොට වෙන්න ඕනේ කියලා හිතුණා. මොකද ගොඩක් අය ඒකම ලයිව් වෙන්න කලුවරේ ඉන්න එපා. කලුවරේ ලයිව් ඇවිල්ලා මොනවද කියන්නේ. අපිට වගේ මුණ දකින්න ඕනේ. ඇත්ත මුණ පෙන්නන්න. ඇත්ත මුණ තමයි මේ. මෙතනින් එහා මට මුණන්නේ මේ තමයි අශී අනුරාධා. පැහැදිලිද? මං හිතනවා මේක යාළුවා පිස්සුද බං මට වදිනවද ෂොට් දෙකක් දාගත්තට පස්සේ පුංචි පවුලක පුංචි මධ්‍යම පාන්තික පවුලක ඉපදිච්ච කොල්ලෙක්. ඉතින් මම මෙච්චර ලස්සන ඇඳුමක් ඇඳලා තියෙන්න පුළුවන්. ඒකට මගේ අතේ කළු බෑන්ඩ් එකක් මම දාලා තියෙන්නේ. කොච්චර ලොකු බිල්ඩින් වලත් බිල්ඩින් පතුලේ තියෙනවා පුංචි පුංචි ගෙවල්. ඉතින් පුංචි ගෙවල් වල ඉන්න කට්ටිය තමයි මේ ලස්සන ඇඳුමේ මේ කළු පාට බෑන්ඩ් එකෙන් නියෝජනය කරන්නේ. you what okay ඒස්දේ මිනිස්සු අවදාන ඉල්ලන්න එක ඉදිවලට අනුකම්පා හදවත් ගවලද ගරගන්න එලිය උනරියල් පොරක් කියන කමෙන්ට් එක ඇටෙන්න බිල්ඩින් පතුලේ උදාපම්මාන මේගේ දුක් කතා ඉතින් අපිටත් තියෙන අවුරුද්දක් විතරත් යනකම් අපි කතා බහ කරේවත් නෑ අපිට එහෙම ප්‍රශ්න සහ මගේ ඉපදුණු වෙලාවෙ ඉඳන් ඉලා ඕන තරම් අපේ දුක් කතා තියෙනවා අවශ්‍ය දෙයට විතරයි තියෙන්නේ දැන් බලන් වගේ ගන්නේ මං කියන්නේ අපිට ප්‍රශ්න තියෙනවා මචං අර අපිටත් ඔවා කිව්වනම් දුක් එන්න තිබ්බ ඕගොල්ලෝ දුක් කරලා තෙත් කරලා ගන්න තිබ්බ අපි කියන්නේ අපේ දුක පැත්ත රොමැන්ටික් වෙන්න කියලා හිතාගෙන කෙල්ලගේ පස්ස පැත්තට තට්ටුවක් දැම්මම ඒකිට මල පැනලා ඇටේට ගැහුවම ඉදෙන්න ගහලා වගේ ෂෙයා නම් කරලා නැහැ කවුරුවත්. ඇයි තරම් ඇත්තට ෂෙයා කරලා තියෙන්නේ? ඒ තරම් ඇටේට ගන්නවද ගෑනු? ඊයු එහෙමත් කනවද? ඊයු ගුටි ගන්න තියෙනට වඩා හොඳ ඔක ගලවලා විසිගෙන කපාගෙන ඩැම් බලන්න පවිට නිවන් සුව. භව රෝගෙට උසුවක් සොයනානියා රජ සම්පත හැරදා නික්මී ගියා. ඇයි ඉතින් එච්චර දුක ඔකට? මර සින්නසා බෝධි මූලේ දසගේ බුදුනියා සුගතනෝනා සම්බුද්ධරාජා යකෝ මෝතරන් දුක්කුරේ නෑ යශෝදරා දේවියවත් ඒ තේරුම් අරගෙන ඒක ප්‍රශ්නේ වෙලා අන්තිමට බුද්ධ වෙලා ඇවිල්ලා භාර්යාවත් දරුවත් සසරින් එතර කරලා ඒ ප්‍රොජෙක්ට් එක ඉවරයි මූ මගේ දුක්කු නෑ යකෝ කවුරු ඔන්න ඕකයි බුදුවරුන්ට දැන් පහළ වෙන්න බෑ මචං අද කාලේ බුදු කෙනෙක් පහළ වුණොත් අද ගිහින් සෙල්ෆි ගහයි ටික්ටොක් කරන ගෑනු ටික ජංගිය දෙකෙන ඉස්සරට ගිහිල්ලා නටයි මනස විකෘත ඉතින් කොහෙද ඒක නිසා ඒකට ස්වභාව ධර්ම යම් විදියට ඔය පාරවල් කපලා අමු ගොන් හරක් මොලේ මැරිච්ච පිරිහිච්ච මිනිස්සු ටික ක්ලියර් කරයින් පස්සේ නැවත තුන්ත කාලයක් එනවා. ඒක ඉතින් බලන් ඉන්න වෙන. what to do නපුරු කල. වොෂ්රූම් එකේ නනා දෙහුණෙක් මන් දිහා බලන් අතේ ගහනවා දැක්කම. ඒකනම් බලන්න වටින කීර්තියක්. උඹත් උනා දිහා බලලා ගහපන් ඉවරයි. what bro සමර්තුංග එයාට කියාගන්න බැරි වුණු දෙයක් මෙතන ලියලා හිත නිවා ගන්න. එදා පඩේ ඇරියේ ඔයා කියලා දන්නවා. ඒක මගේ පිටින් දාලා මාව ඇතැල්ලා ගියාට තරහක් නැහැ. හෂිරංගි යාට කියන්නේ වෙලාවේ පඩයක් ගිහින් නෑ. උඹ පඩේ ඇරලා ඒකේ වහු කරලා ගියා. අපි දන්න ඕනම සුන්දර අවස්ථාව පඩේකට විනාශ කරන්න පුළුවන්. හැබැයි පඩේ කියන දේවල් අරින්නත් වෙන දෙයක්. එච්චර හොඳ දෙයක් නෙවෙයි වායි. ඔයගේ තියාගන්න. ඔබට ඒ කියන්නේ ආදරය කරන්න ඉතින් ඔකට උරු වෙන්න පඩයක් ගියා කියලා එන ගන්න නෑනේ ඔච්චර. කක්ක ගියොත් පොඩ්ඩක් කේස් නේ. If you say a curse word, your parents could repeat the word back perfectly. And if it escapes, it could teach other birds the curse word. You see, parrots naturally copy the sounds they hear the most. And in the wild, new calls makes them seem smarter. So you copy the words, and you can teach them to their babies.
you say your parrot could Ingel. Tu hit mayai. Waktu air ni attara බලහන් ඉතින් ඒ සවුන්ඩ් එක කොපි කරලා ගිරව උන්ගේ මුළු පවුලුන්ටයි ළමයින්ටයි මුළු සමාජෙට මේක ගියා. මිනිස්සු තමයි මේ සත්තු මොනවක් කරන්නේ. ඕකේ මම ඒකත් එක්ක අපේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න සිටෙන්න අපේ ඔය TikTok WhatsApp group අනිත් channel වලින් දාලා සිටෙන්න subscribe කරලා නැත්නම් subscribe කරගන්න සිටන තවත් අලුත් වීඩියෝ එකක් ගෙන්නම් bye peace. That little mouse, cause I'm an albatross. I'm an albatross.